නමෝ බුද්ධාය වාසනාවන්ත සදහැවත් පිංගුතුනේ ඔබව කාටවත් අවසන්ඩ බැරි නම් ඔබව කිසි දෙයකින් අවසන්ඩ බැරි නම් ඒක විශාල සහනයක් නෙමෙයිද? ඇවිස්සෙන්නේ නැති ජීවිත. ඇහැට පේන රූපවලට ඇවිස්සලා යන්නේ නැති ජීවිත. කනට ඇහෙන සද්දවලට ඇවිස්සලා යන්නේ නැති ජීවිතය. ගඳකට සුවඳකට ඇවිස්සලා යන්නේ නැති ජීවිතය. රසයකට පහසකට ඇවිස්සලා යන්නේ නැති ජීවිතයක් හදාගත හැකි නම් ඒක මොනතරම් ආශිර්වාදයක් වේවිද? අද මේ දහම් පදේ ඇවිස්සෙන්නේ නැති సంతානයක් හදා ගැනීම පිණිස මං ඇවිස්සෙන්නේ නැහැ කියන යෝජනාවත් ගොඩාක් වටිනවා කියන කාරණාව තේරුම් ගන්නයි. ඒ කියන්නේ තමන්ගේ හිතට තමන් යෝජනාවක් කරලා තියෙනවා මං ඇවිස්සෙන්නේ. ඇවිස්සිලා මං කටයුතු කරන්නේ. ඒ යෝජනාව අපට ජවයක් පින්වතුනි. ඒ යෝජනාවෙන් ගොඩාක් ජීවිත වෙනස් කරගන්න පුළුවන්. ඇවිස්සෙන්නේ නැති ජීවිතය. ඉතින් යෝජනා කරන්න. තමන් තමන්ටම යෝජනා කරන්න මං ඇවිස්සෙන්නේ නැති යම් දරා ගැනීමක් යම් පාලනයක් තියෙන මිනිස්සෙක් වෙනවා. මේ දහම් පදේ ශ්‍රවණය කරලා අවසන් වෙනකොට පින්වතුන්ට හිතෙයි ඇත්තෙම මාත් එහෙම යෝජනා කරනවා කියලා. අපේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපට අනුකම්පාවෙන්මයි දහම් දෙසුවේ. ඒ අපගේ සම්බුදු රජුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ භික්ෂුන් වහන්සේලාට බොහොම ලස්සන ධර්මයක් අක්කම නමින්. අක්කම කියලා කිව්වේ ඉවස ගන්නට බැරි බව, දරා ගන්න බැරි බව. බලන්න මේකේ අර්ථය. පංචෙහි භික්ඛවේ අංගෙහි සමන්නාගතෝ රඤ්ඤෝ නාගෝ. මහණෙනි, රජෙකුගේ හස්තිශාලාවේ ඉන්නවා ඇතෙක්. ඒ ඇතා කාරණා පහකින් යුක්ත නිසා න රාජ රහෝ හෝති. රජුරු මේකනම් මට යෝග්‍ය නෑ කියලා ප්‍රතික්ෂේප කරනවා. න රාජ බොග්ගෝ, මගේ පරිහරණයට මේක හොඳ නෑ කියලා රජුරෝ ඒ ඇතාව ප්‍රතික්ෂේප කරනවා. න රාඤ්ඤෝ අංගන්තේව සංකං ගච්ඡති. මේක රජුගේ අංගයක් කියන ගණයට ගණ්ඩ ගැලපෙන්නේ. දැන් රජුගේ ඇත් සේනාවේ ඇත්තු ගොඩාක් හිටියට රජුරුවන්ව නංවගෙන යන්න පුළුවන්නේ මංගල හස්තයටනේ. වෙන ඇත්තු පිට රජුරු නගින්නේ නැහනේ. රජුරුව මංගල හස්තිය විදිහට මේ ඇතාව තෝරගන්නේ. ඇයි හේතුව? ඌ ගාව තියෙනවා දුර්වලතා පහක්. මොනවද මේ දුර්වලතා පහ? ඉද භික්ඛවේ රඤ්ඤෝ නාගෝ. මහණෙනි, ඒ ඇතා අක්කමෝ හෝති රූපානං. රූප ඉවස ගන්න බැරි එකෙක්. දකින්න ලැබෙන රූප ඌට ඉවසන්න බෑ. මොකද්ද රූප ඉවසන්න බෑ කියලා කියන්නේ? මේ හස්තියාව යුද පිටියට අරන් ගිහිල්ලා පරීක්ෂා කරලා බලනවා. රණ භූමියට මේ ඇතා ගියාට පස්සේ මේකට අනිත් ඇතෙක්ව දකින්න ලැබිච්ච ගම එක්ක මේක බයයි. එක්ක මූ ඒ ඇතාව දැක්ක ගමන් ඇවිස්සෙනවා. පාලනේ නැතුව යනවා. ඉවස ගන්න බෑ. තව ඇතෙක්ව දැක්කහම ඉවස ගන්න බෑ. තව මේ අස්පේක්ව දැක්කහම ඉවස ගන්න බෑ. රණ භූමියේ මුගේ පාලනය නැති කර ගන්න. ඒක අක්කම හෝති සද්දානං. මූට හඬ ඉවස ගන්නත් බෑ. දැන් රණ භූමිය වල හස්තියව පරීක්ෂා කරන්නේ රණ භූමි වල නාදනය කරන මේ වාදනය කරන රණ බෙර. අද නම් ඉතින් මහන්න නෑ අපිට. අර ඒ කාලේ යුද්ධ තියෙනකොට මේ රණ භූමියේ රණ බෙර වාදනය කරනවා. සාමාන්‍ය රණ බෙරේ කියලා කියන්නේ සතුරන්ට අහද්දි බය හිතෙන එකක්නේ. එහෙමනේ රණ බෙර.
ඔය රණ බෙර ගහනවා. රණ බෙර ගහන්න ගත්තාම මේ ඇතාට ඒක ඉවස ගන්න බෑ. මූ කැළඹෙනවා. එතකොට මූට ඉවසීම පාලනය නැතිව යාම නිසා රජුරෝ ඒකව රාජකීය අංගයක් විදිහට ගන්නෑ. බලන්න දැන් පෙරහැරක මේ කරඬු අරයන්ට හස්තිය තෝරගන්නකොට ඒ අතාගේ ළඟ තියෙන්න ඕන. පෙරහැර යන අනිත් ඇත්තු තලේ ඌට උගේ පාලනයෙන් යන්න පුළුවන් වෙන්න ඕන. ඒ ළඟින් යන ඇතාට අයින්ට හිතෙනවා නම් එක්කෝ අනිත් ඉන්න ඇත්තුන්ට බය වෙවුලනවා නම් ඒකව බෑනේ පෙරහැර කරයි යන්න. සමහර ඇත්තු ඔබ දැකලා නැද්ද? ඌට බෙරහඬ ඇහෙනකොට ඌ නටනවා. බෙරහඬ අහන්න ලැබිච්ච ගම ඌ ඇඟ පද්දනවා. ඉතින් ඒකගේ පිටේ කොහොම මේ කරඬුව තියන්නේ? එතකොට යම් පාලනයක් තියෙන සතෙකුට තමයි මේ ඔය පෙරහැර කරඬුවක් වුණත් සාමාන්‍ය කරඬුවක් වුණත් අරන් යන්න පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍ය හොඳ පාලනයක් තියෙන්න ඕනේ යතාට. ඒකනේ ඔය මහනුවර දළදා මාලිගාවේ සුපූජනීය කරඬු වහන්සේ එහෙම තමන්ගේ පිටමත තියාගන්න වාසනාවෙන් තියෙන හස්තිය කී දෙනෙකුගෙන් තේරිලාද දෙන්න යන්නේ නේ. ඒ හස්තියව දැන් නැඳුන්ගමිය හස්තිය හිටියා. ඌ කොච්චර තේජස් තියෙන නැතෙද්ද? ඌ ඒ කරඬුව ගන්න සුදුසු බව ඌ දිහා බලපොම් පේනවා. ඊට කලින් හිටිය රාජ හස්තිය කොච්චර පාලනයක් තිබ්බද? පාලනය මිනිසෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍යයි පාලනය. මේ හස්තියගේ තුන්වෙනි දෝෂය තමයි අක්කමෝ ගන්ධහනං. ගඳ වාව ගන්න බෑමුට. ඔන්න රණ භූමියට ගියාට පස්සේ වෙන ඇතෙක් මූත්‍ර කරනවා එතන. මූට ඒක වාව ගන්න බෑ. මූට එක්කෝ කේන්ති යනවා, එක්කෝ මූ අවුල් වෙනවා. මූට තමන්ගේ පාලනේ ඉන්න බෑ. හතරවෙනි දුර්වලතාවය තමයි අක්කමෝ රසානං. මේ හස්තියට රස ඉදිරියේ තමන්ව පාලනය කරගන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකද්ද මේ රස ඉදිරියේ පාලනයක් නැහැ කියලා කියන්නේ? මේ හස්තියා යුද භූමියට ගියාට පස්සේ එයාට සමහරලාවට ඉන්න වෙනවා. දවසක් දෙකක් ඩිංගිත්තක්වත් මොකුත් නොකා ඉන්න වෙනවා. ට වාව ගන්න බෑ. සමහර යුද්ධවලදී අඛණ්ඩව යුද්ධ එක දිගට යනවා. වතුර බොන්න වෙලාවක් නැහැ. වතුර ටිකක් නොබී යුද්ධ කරන්න වෙනවා. උට ඒක වාව ගන්න බෑ. ඉවසන්න බෑ. එක්කෝ යුද වදින තැනම එහා පැත්තේ පේනවා. අපි හිතමු ඇතෙක් ආසම කෑම. අපි හිතමු කිතුලක් තියෙනවා කියලා. ළඟම තියෙනවා. මූට යුද්ධය අමතක වෙනවා අරක දැක්කට පස්සේ. එහෙම පාලනයක් නැති සමන්ගේ රසය ගැන පාලනයක් නැති ඇතෙකුට රජ්ජුරුව පිටමත තියාගෙන ඉද්දී ඒක රජාට අනතුරන්නේ. ඒ නිසා ඒ ඇතා සුදුසු නෑ. අක්කමෝ පොට්ටබ්බානං. පස්වෙනි දුර්වලතාවය තමයි ඌට ස්පර්ශයන් දරා ගන්න බෑ. ඇවිස්සෙනවා. ඌගේ ශරීරයට දැන් යුද්ධවලට ගියාට පස්සේ ඊතල ඇවිල්ලා වදිනවා. උට ඒ ඊතලයක් දෙකක් වදිනකොට ඉවස ගන්න බැරි නා. රණ භූමියකට අරන් යන්න බෑ. ඒ රළු ස්පර්ශනේ. අපිට මෙහෙම රළු ස්පර්ශයක් ඕනේ නැහැ. ඇතින්නක් ඇවිල්ලා පොඩ්ඩක් ඇඟේ වදිනවා. ඊට පස්සේ මූ මුගේ පාලනය නැති කරගන්නවා නා. අන්තිමේ යුද්ධය ඔක්කොම අමතකයි අර ඇතින්න පස්සේ යනවා. ඒ හස්තියව රජුගේ අංගයක් විදියට ගන්නෑ. ඔය තමයි දුර්වලතා 5. රූප දරා ගන්න බැරි, සද්ද දරා ගන්න බැරි, ගඳ සුවඳ දරා ගන්න බැරි, රස දරා ගන්න බැරි, පහස දරා ගන්න බැරි හස්තිය ප්‍රතික්ෂේප වෙනවා. තමන්ගේ පාලනේ නැති හස්තිය ප්‍රතික්ෂේප වෙනවා වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉද භික්ඛවේ භික්ඛු. මහණෙනි මේ ශාසනයේ ඉන්නවා භික්ෂුවක් පංචේහි අංගෙහි සමන්නාගතු අංග 5කින් සමන්විත. එබඳු භික්ෂුවට නම් නාහුනේයෝ හෝති. ආහුනේය කෙනෙක් වෙන්න බෑ. නපාහුනේයෝ පාහුනේය වෙන්න බෑ. දක්ඛිනේයෝ දක්ඛිනේය වෙන්න බෑ. අංජලි කරණීයෝ අංජලි කරණීය වෙන්න බෑ. නානුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස. එයා ලෝකයට උතුම් පින්කෙතක් නම් වෙන්නේ. ඒ භික්ෂුව නුසුදුසුයි. ශ්‍රාවක භාවයට නුසුදුසුයි.
මොකක්ද නුසුදුසුකම්? අක්කමු රූපානං, රූප දරාගන්න බැරි නම්. අක්කමු සද්දානං, සද්ද දරාගන්න බැරි නම්. අක්කමු ගන්ධානං, ගඳ සුවඳ දරාගන්න බැරි නම්. අක්කමු රසානං, රස දරාගන්න බැරි නම්. අක්කමු පොට්ටබ්බානං, ස්පර්ශ දරාගන්න බැරි නම් ඒ භික්ෂුවට මේ ශාසනය දියුණුවක් කරා යන්න බෑ. සසුන මුණ ගැහිලා, සංඝයා මුණ ගැහිලා, ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහිලා. හැබැයි එයාට දියුණුවක් කරා යන්න බෑ. මොකද්ද මේ දරාගන්න බෑ කියන එක අදහස? බුදුරජාණන් වහන්සේ තෝරනවා. මහණෙනි, මෙහිලා භික්ෂුව ඇහින් රූපයක් දැක්කට පස්සේ ඒ දැකපු රූපය කෙරෙහි එක්කෝ රාගය ඇති කර ගන්නවා. හිත සමාහිත කරගන්න බැරුව යනවා. එක්කෝ තරහ ඇති කරගන්නවා. හිත අර පාලනයක තියාගන්න බැරුව යනවා. එක්කෝ ඇලීම පැත්තට යනවා, එක්කෝ ගැටීම් පැත්තට යනවා. ඇවිස්සෙනවා. ඔය දෙකෙන් වෙන්නේ ඇවිස්සීමනේ. ඇලීමෙනුත් ඇවිස්සෙනවා, ගැටීමෙනුත් ඇවිස්සෙනවා. ආන්ගේ ඇවිස්සෙන ස්වභාවය තියෙන නිසා ඒ භික්ෂුවට තමන්ගේ ශාසනය තුළ තමන්ගේ ජීවිතේ දියුණුවක් අරගෙන යන්න බෑ. කණෙන් සද්දයක් ඇහුණත් එහෙමයි, එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා. නාසයට ගඳ සුවඳක් දැනුණත් එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා. ඒ කියන්නේ බාහිර දෙයකින් ඒ භික්ෂුවව කලබවන්න පුළුවන්, අවුස්සන්න පුළුවන්. දිවට දෙන රසයකින් ඒ භික්ෂුව අවුස්සලා කලබල ගන්න පුළුවන්. කයට දැනෙන පහසකින් ඒ භික්ෂුව කලම්බල අවුස්සලා ගන්න පුළුවන්. ඒ භික්ෂුව පාලනය නැති කරගන්න. බලන්න ජීවිතය ගැන හැරිලා ගොඩාක් තමන්ගේ ළඟ ඔය පාලනයක් නැතිකම, ඉවසගන්න බැරිකම, දරාගන්න බැරිකම නිසා ගොඩක් ජීවිතේ යම් යම් තැන්වල අසාර්ථක වෙලා නැද්ද ඔබ? ආපහු ඇරලා බලනකොට ජීවිතේ අසාර්ථක වෙච්ච ගොඩාක් තැන් ඇති. රූපයක් වාව ගන්න බැරුව, සද්දයක් වාව ගන්න බැරුව, ඕනතරම්. සමහරවිට කෙනෙක් රැකියා කර කර ඉන්න තැනින් අස්සු වෙන්න තීරණය කරනවා. එතන එක්කෙනෙකුගේ වචන ටිකක් දරා ගන්න බැරුව. සමහරවිට ජීවිතෙන් සමුගන්න තීරණය කරනවා තරුණ තරුණියෝ. එයා ආදරය කරපු හඬ ඔන්න එයාව ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ ආයේ හඬ මට අහන්න ලැබෙන්නේ නැහැ කවදාවත්. ඕන්න එයා දරා ගන්න බැරුව කඩා වැටිලා ආයෙ ගොඩ ගන්න බෑ. සමහරට එයා තනි තීරණයකට ඇවිල්ලා ඒ රූපේ මට නැත්තම්, ඒ සද්දේ මට නැත්තම්, ඒ සුවඳ මට නැත්තම් මට ජීවිතේ උන්නේ. ජීවිතේට සම්මුතියලා. මේ මොනවද මේ? දරා ගන්න බැරි, පාලනයකින් තමන්ව පවත්ව ගන්න බැරි දුර්වල මිනිස්සුනේ. ඒ දුර්වලතාවය තමන්ට ලැබිච්ච හොඳ අවස්ථා නසලා දානවා. හරියට රජ්ජුරුවන්ගේ ඇත්තු තලේ ඉන්නවා. හැබැයි රජ්ජුරුව පරිහරණය කරන්න ගන්නෑ. ඇයි? මේ දුර්වලතා ටිකක් තියෙනවානේ. කොහොම පරිහරණය කරන්න ගන්නද? ඒ දුර්වලතා නිසා මේ හස්තය පොඩ්ඩක් නැත්තම් ඇවිස්සෙනවානේ. ඒ නිසා රජ්ජුරුව ඌව රාජකීය අංගයක් විදිහට ගන්නෑ. බුද්ධ ශාසනය ඇතුළට මහාන වෙන්න ඇවිල්ලා ඇවිස්සෙන භික්ෂුව බුද්ධ ශාසනය තුළ දියුණුවක් ලබන්නේ. ඒ වගේමයි පින්වතුනි, මේ ජීවිතය ඇතුලේ තමන්ගේ තියෙනවා නම් ඇවිස්සලා යන ස්වභාවය, තමන් ගාව නැත්තම් පාලනය අපිට බොහෝ තැන්වල වරදිනවා. ජීවිතේ සමතුලිත බව සම්පූර්ණයෙන් නැතු වෙනවා. ඒ නිසා තමන්ගේ හිත ඇතුළට තද අදහසක් දාගන්න, මං අවුස්සන්න බැරි කෙනෙක් විදියට ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ওই කකචූපම කියන සූත්‍ර දේශනාවේදී වදාරනවා, මෝලිය පග්ගුණ කියන ස්වාමීන් වහන්සේට, මෝලිය පග්ගුණ ඔබ හදන්න මේ වගේ හිතක්, අහස වගේ හිතක් හදන්න. මොකද්ද අහස වගේ හිතක් හදනවා කියලා කියන්නේ? කවුරු හරි සිත්තරකාරයෙක්, චිත්‍ර අඳින මිනිස්සෙක් අර එයාගේ පාට සෙට් එකත් අරන් එනවා.
එයා ගාව තියෙන පින්සල් ටිකයි පාට ටිකයි අරන් ඇවිල්ලා මෙහෙම තියලා එයා කියනවා ඕම් බලාපල්ලා දැන් මං මේ අවකාශේ මම මගේ පින්සලෙන් පාට අරගෙන මං චිත්‍රයක් අඳිනවා. අඳින්නේ කොහෙද? අවකාශේ. එයා කොලේකවත් රෙද්දකවත් නෙමෙයි අඳින්නේ අවකාශේ. මං අඳිනවා ඕම් බලාපල්ලා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මූලිපග්ගුණ ඒ මනුස්සයට පුළුවන් වේද අවකාශයේ චිත්‍ර අඳින්න? බෑ ස්වාමීනි. එයාට නිකන් අවකාශයේ චිත්‍ර අඳින්න ගත්තොත් එහෙම නිකාං මහන්සියක් වෙයි. එයාට ඒක කරගන්න බෑ. මූලිපග්ගුණ අවකාශය වගේ හිතක් හදන්න. අනිත් අයට ඇවිල්ලා ඔබේ හිතේ ඒ අයගේ චිත්‍ර ඇඳලා යන්න දෙන්න එපා. ලස්සනයි. අනික් කෙනෙකුට ඇවිල්ලා එයාගේ පාට උලලා අපේ හිත වෙනස් කරලා යන්න දෙන්න එපා. අනුන්නේ පාට වලින් ඔබේ సంతානයේ නම් වූ චිත්‍රය ඒ පාට වෙනස් කරන්න දෙන්න එපා. මූලිපග්ගුණ කල්ැතුම අදහසකින්ට කවුරු මොන දෙයකට ආවත් මං නම් ගැටෙන්නේ නැහැ. මං පාපී වචන පිට කරන්නේ. මං හිතානුකම්පීව ඉන්නවා. මං ද්වේෂ කරන්නේ. එතෙන් එන්න කියනවා. බලන්න පාලනේ මිනිස්යාගේ ඒ පාලනේ මිනිස්සෙක් ළඟ තියෙනවා නම් ඒ මිනිසයා වැදගත්ෙක් වෙයිද නැන්ද? අනිවාර්යෙන් වැදගත් මිනිස්සෙක් වෙනවා. තමන් තුළ පිංගුතුනි හොඳ පාලනයක් හදන්න. අපිට ඇස් දෙකක් තියෙනවා. අපි ඇස් වලින් රූප බලනවා. හැබැයි බැලිය යුතු නොබැලිය යුතු රූපය අපි දන්නවා. මේ රූප ඊළඟට රූපයක් බලලා දකින්න දෙයින් නිකන් තමන්ව වෙනස් කරගන්න නැතුව යම් පාලනයකින් ඉන්න අපි දන්නවා. ඒ ස්වභාවයේ මිනිසෙක් ගාව තියෙනවා නම් ඒ මිනිසයා කොච්චර ආරක්ෂා වෙලාද? බුදුරජාණන් සර මූලිපග්ගුණ ස්වාමීන් වහන්සේ කිව්වා ඒක මූලිපග්ගුණ. අනුන්නේ චිත්‍ර ඔබේ හිතේ ඇඳගන්න එපා. අනුන්ට ඔබේ හිතේ චිත්‍ර අඳින්න දෙන්න එපා. හරියට මූලිපග්ගුණ හදන්න පොළොව වගේ හිතක්. කොහොමද පොළොව වගේ හිතක් හදන්නේ? ඔන්න පිරිසක් එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ එන්නේ ආයුධ අරගෙන පැසවල් අරගෙන ශ්‍රම දානයකට වගේ මේගොල්ලෝ මේ ඉන්නේ. ඇවිල්ලා මේගොල්ලෝ කියනවා ඔව් බලාපල්ලා අපි මේ උදළු වලින් හාරලා අලවංග වලින් ඇනලා මේ කූඩ වලින් පස් අයින් කරලා අපි මේ පොළොව නැති කරනවා. පොළොව නොපොළොවක් කරනවා. අපි කියන්නේ පොළොව කියලා එකක් නැති කරනවා අපි. දැන් මේ පොළොව නැති කරනවායි කියලා මේගොල්ලෝ අර ශ්‍රම දානේ පටන්ගෙන එහෙන් හාරනවා, අහුවෙන ගල් ගලවනවා, පැසින් මේ පස් අරගෙන යනවා. මේගොල්ලෝගේ වෑයම මොකද්ද? පොළොව නැති කරන්න. බුදුරජාණන් වහන්සේ අහනවා මූලිපග්ගුණ ඒ අයන්න පුළුවන් ද පොළොව නැති කරන්න, පොළොව නොපොළොවක් කරන්න? බෑ ස්වාමීනි. නිකාං මහන්සිය දැඟලුවට ඒ අයන්ට ඕක අතාරින්න වෙනවා. ඕක කරන්න පුළුවන් එකක් නෙමෙයි. මූලිපග්ගුණ ඔබේ හිත ඒ පොළොව වගේ කරන්න. කාටවත් වෙනස් කරන්න බැරි. කැළඹෙන්නේ නැති, ඇවිස්සෙන්නේ නැති. මෙහෙම හිත. නිකන් මේ උපමා කියනකොට පින්වතුනි තමන්ගේ හිතට යම් ජවයක් ගන්න. ඇත්තනේ මේ වගේ ජීවිතයක් තියෙනවා නම් කියලා. අපේ ජීවිත අපි හදාගත යුත්තේ මේ ලාමක දේවල් වලින් කැළඹෙන්නේ නැති මට්ටමටමයි. නැත්තම් අපි කවදා වෙනකන් රැකිලා ඉන්නද? මේ ලාමක දෙයකින් පොඩ්ඩක් ටවුන් එකකට ගියාට පස්සේ දකින්න ලැබෙන බෝඩ් එකකින් අපි කැළඹෙනවනේ. මේ පාර යන ස්ත්‍රියවකට පුරුෂයෙකුට අපිව කලඹවන්න පුළුවන්. ඔය නිකන් පිස්සුවෙන් හරි කියවන මිනිසෙකුට අපි ගියපු අරමුණ ඔක්කොම වෙනස් කරලා අපිව කලඹවලා මේ අවුස්සලා මේ අපේ අර සංසිඳීම නැති කරන්න පුළුවන් නම්. ඉතින් ඇත්තටම අපිට අපේ ජීවිතේ වෙහෙස කරයිනේ. ඊට පස්සේ අපි උත්සාහ කරනවා ඒ තැන් දාලා පලා යන්න.
අපි ගොඩාක් විදිහට වෙලාවට හිතන්නේ පලා යෑම සාර්ථකයි කියලානේ. ඇත්තෙන්ම සාර්ථකම දේ තමයි අපි අපේ තුල ඇවිස්සෙන්නේ නැති ස්වභාවය හදාගන්න එක. ඒක මේ ජීවිතේට හරි වටිනවා. ඇවිස්සෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා නම් හස්තියෙකුට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ භික්ෂුන් වහන්සේලාට මහණෙනි රාජ්‍යරුවන්ගේ ළඟ ඉන්නවා නම් ඇතෙක් රූප ඉදිරියේ කැළඹෙන්නේ නැති හොඳට දරා ගන්න පුළුවන්. ශබ්ද ඉදිරියේ කැළඹෙන්නේ නැති හොඳට දරා ගන්න පුළුවන්. ගන්ධ සුවඳ ඉදිරියේ කැළඹෙන්නේ නැතුව දරා ගන්න පුළුවන්. රස ඉදිරියේ කැළඹෙන්නේ නැතුව දරා ගන්න පුළුවන්. පහස ඉදිරියේ කැළඹෙන්නේ නැතුව දරා ගන්න පුළුවන් හස්තියෙක් ඉන්නවා නම් ඒ හස්තියා රාජකීය හස්තියාගේ ගණයට ගන්නවා කියනවා. රජුරු ඒ හස්තියව පරීක්ෂා කරලා බලලා තීරණය කරනවා මේක හොඳයි. මේක ලේසියෙන් කලබන්න බෑ. මේක අවුස්සන්න බෑ. මම හොඳ පාලනයක ඉන්නවා. ඒ වගේමයි කියනවා භික්ෂුව. භික්ෂුවට ඇහැට පේන රූප, කනට ඇහෙන සද්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ගැන පාලනයක් තියෙනවා නම් ඒ භික්ෂුව මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න සුදුසෙක්. ඒ භික්ෂුව සද්ධර්ම මාර්ගයේ හික්මෙනකොට ධර්මයේ හැසිරෙද්දී ඇතිවෙන යම්කිසි මේ බාධක කංකටොළු දරාගෙන යන්න පුළුවන් කෙනෙක්. ඇයි ඒ භික්ෂුවට තියෙනවා යම් පාලනයක්. ඒ පාලනය සාමාන්‍යයෙන් නිවන් මඟක් වඩන භික්ෂුවකටත් නිවන් මඟ සම්පූර්ණ කරගන්න උදව් කරනවා නම් සාමාන්‍ය එදිනදා ජීවිතය ගත කරන අපට ඒ පාලනය කොච්චර පහසුවක් හදලා දෙයිද? ධර්ම මාර්ගයක් දියුණු වෙන්නත් ඒ පාලනය උදව් කරනවා නන්නේ. ඒ පාලනය උදෙසා හොඳම දේ තමයි තමන් තමන්ට යෝජනා කරන එක. එතනින් තමයි මේ පාලනය හදාගන්න තියෙන්නේ. ඒ කියන්නේ යම්කිසි මේ ඇවිස්සෙන්න හේතු වෙන තැනක වුණත් තමන්ව අවුස්සවා ගන්න නැතුව ඉන්න හොඳ ක්‍රමයක් තමන් තමන්ට යෝජනාවක් කරලා තියෙන එක. ඒක තේරුම් ගන්න මේ කතාවේ. අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිද්දට පත් වුණා එක ධනවත් තරුණයෙක්. එයාගේ නම දාන. ඔය දාන කියන තරුණයා බොහෝම සැදැහැසිතින් මහාන වෙලා ටික කාලයකට පස්සේ උපසම්පදාව ලබනවා. මේ දාන තරුණ ස්වාමීන් වහන්සේගේ උපසම්පදාවත් එක්ක ඒ ස්වාමීන් වහන්සේට හැම තිස්සෙම සමීපෙට වෙලා ස්ත්‍රියාවක් යනවා එනවා වගේ එකක් අනිත් අයට පේන්න ගත්තා. දිග්ගම දිග කොණ්ඩයක් තියෙන ලස්සන ලලනාවක් උන්වහන්සේත් එක්ක හැමතිස්සෙම යනවා එනවා පේනවා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ළඟට වෙලා ඇඹරි උකුළු මුකුළු පපා ඒ දාන ස්වාමීන් වහන්සේත් එක්ක ලෙන්ගතු ගෑනු කෙනෙක් යනවා වගේ අනිත් අයට පේනවා. උන්වහන්සේ කුටියට යනකොට ඒ කුටිය පැත්තට මෙයත් මේ නිකන් උන්වහන්සේගේ ඇඟේ දැවටි යනවා වගේ පේනවා. ඒක අනිත් අයට පේනවා. හැබැයි දාන ස්වාමීන් වහන්සේ එහෙම එකක් දන්නේවත් නැහැ. උන්වහන්සේ බොහොම හොඳට සිල් රැකගෙන බොහොම හොඳට අහිංසකව ගුණදන් දියුණු කරගෙන උන්වහන්සේ යනවා. අනිත් අයන්ට ගිහි පැවිදි සියලු දෙනාට පේනවා උන්වහන්සේගේ ළඟ යම්කිසි දිග කොණ්ඩයක් තියෙන ලස්සන ස්ත්‍රියාවක් ඉන්නවා. ඉතින් මේක ටිකක් මුලින් භික්ෂුන් වහන්සේලා එහෙම මෙහෙන් මේ අර කෙලින්ම කතා කරන්නේ නැතුව ව්‍යංගයෙන් කියන්න මහන්සි ගත්තා. මෙහෙමයි භික්ෂුවක් වුණාම කාන්තාවන්ගේ ඇසුර ඒක බොහොම පැවිද්දට අනුතුරුදායකයි කියලා දැන් මේවා කියනවා. ඉතින් දාන ස්වාමීන් වහන්සේත් ඒවා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒක ඇත්ත ස්වාමීනි අපි බ්‍රහ්මචාරී අයනේ. අපි අපේ සීලය පිරිසුදුව ආරක්ෂා කරගන්න එපා කියලා දැන් පිළිගන්නවා. හැබැයි අවවාද කරපු භික්ෂුන් වහන්සේලාට පේනවා මේ ඊළඟ දවසේ අර ගෑනු කෙනා යනවා.
මේක එන්න භික්ෂුන් වහන්සේලාට දරන් ඉන්න බැරුව ගියා. අන්තිමේ භික්ෂුන් වහන්සේලා දාන ස්වාමීන් වහන්සේට කෙලින්ම ඇඟිලි දිගු කර කර චෝදනා කරන්න පටන් ගත්තා. ඔබ වහන්සේ මේ කාන්තාව ඇසුරු කරන එක නවත්තන්න ඕන කියලා. දාන ස්වාමීන් වහන්සේ මුකුත් දන්නේ නැහැ. ගමේ පිණ්ඩපාතේ වඩිනකොටත් දැන් මෙහෙම වෙනවා. උන්වහන්සේ එක තැනකදී පිණ්ඩපාතේට එක බත් හැන්දක් ගත්තාම පිණ්ඩපාතේ බෙදෙන මිනිස්සු උන්වහන්සේ නිකන් විහිළු වගේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේට විතරක් බඩගිනි වෙන්නේ. ඔය පිටිපස්සෙන් එන කෙනාටත් බඩගිනි ඇතිනේ. එයාටත් එක්ක ඉතින් ගන්න වැඩිපුර හැන්දක්. අපි අමනාප වෙන්නේ කියලා වැඩිපුර බෙදනවා. උන්වහන්සේට හිතා ගන්න බෑ මේ මොකක්ද වෙන්නේ කියලා. අර ස්වාමීන් වහන්සේලා ගැන තියෙන ගෞරවය නිසා ස්වාමීන් වහන්සේලා කොයි විදිහට චෝදනා කරත් දාන ස්වාමීන් වහන්සේ මුලින් ඉවසගෙන හිටියා. පස්සේ භික්ෂුන් වහන්සේලා මේ දාන ස්වාමීන් වහන්සේට නමක් දැම්මනේ. දාන නිකන් දාන නෙමෙයි. දාන කොණ්ඩ දාන. කොණ්ඩයක් පිටිපස්සෙන් තියාගෙන යන කොණ්ඩ දාන කියලා. උන්වහන්සේට එහෙම නමක් දැම්ම. අන්තිමේ කොණ්ඩ දාන කියන නාමය කුණ්ඩ දාන කියන නමින් හැරෙනවා. ඔය කුණ්ඩ දාන ස්වාමීන් වහන්සේට හරියට භික්ෂුන් නින්දා අපහාස කළා. ඒ භික්ෂුන්ගේ නින්දා අපහාස එක දවසක් උන්වහන්සේට වාව ගන්න බැරුව ගියා. එදා සැරට බයින්න පටන් ගත්තා. ඔබ වහන්සේලා මට කොණ්ඩ දාන කියනවා. ඔබ වහන්සේලා වෙන්න ඇති කොණ්ඩයෝ. ස්ත්‍රීන් ඇසුරු කරන්නේ ඔබ වහන්සේලා වෙන්න ඇති. ඔබ වහන්සේලා මහාන කරපු අය වෙන්න ඇති කොණ්ඩයෝ. ඔබ වහන්සේලාගේ උපාධ්‍යය වෙන්න ඇති කොණ්ඩයෝ කියලා මේ ස්වාමීන් වහන්සේත් කියාගෙන ගියා. අර බාහිරින් අහන්න ලැබිච්ච වචන වාවල ඇවිස්සුණා. උද්දටම සැරට බැන්න. එදා අර බැනුම් අහපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. පැමිණිලි කරා භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි මෙහෙම මේ කොණ්ඩ දානයන් අපට දොස් කියනවා. යා මේ ගෑනු කෙනෙක්ව පස්සෙන් තියාගෙන හැමතිස්සෙම ගමන් බෙමයි යන්නේ. අපට දොස් කියනවා ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ ඔය කුණ්ඩ දාන ස්වාමීන් වහන්සේව තනියම ගෙන්නුවේ. ගෙන්න ලැහුවා ඈ දාන්න. හැබැයිවත්ද මේ කියන්නේ ඔබ භික්ෂුන් එක්ක රණ්ඩු වැළුවයි කියලා. එතකොට කුණ්ඩ දාන ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භික්ෂුන් වහන්සේලා තමයි ඔක පටන් ගත්තේ. ස්වාමීනි මම පාඩුවේ සිල් ගුණ පුරාගෙන මගේ වැඩේ කරගෙන ඉද්දි මේ ස්වාමීන් වහන්සේලා මට චෝදනා කරනවානේ මං කොණ්ඩය පිටිපස්සෙන් තියාගෙන යනවලු කොණ්ඩ දානලු මට චෝදනා කරන්න පටන් ගත්තා. ස්වාමීනි මං ඒ නිසයි ඒ භික්ෂුන් වහන්සේලාට සැර දැම්මේ. කුණ්ඩ දාන. ඔබ ඒ භික්ෂූන්ට දොස් පවරන්නේ ඔබ දැක්කද ඒ භික්ෂූන් මේ කොණ්ඩයක් තියෙන ස්ත්‍රියාවක්ව ළඟින් තියා යනවා? නෑ ස්වාමීනි. ඔබ දැක්කද ඒ භික්ෂුන් වහන්සේලා එහෙම ස්ත්‍රියාවක් එක්ක කතා බහ කර ඉන්නවා? අනේ නෑ ස්වාමීනි. කුණ්ඩ දාන. ඒ කියන්නේ ඔබ අභූත චෝදනාවන්නේ කරන්නේ. ස්වාමීනි ඒ භික්ෂුන් මට එහෙම කරනවානේ. බුදුරජාණන් වහන්සේ වදාලා කුණ්ඩ දාන. ඒ භික්ෂුන් ඔබට කරන චෝදනාව අභූතයෙන් කරන එක නෙමෙයි. ඒ භික්ෂුන්ට එහෙම පේනවා. ඒ භික්ෂුන් එහෙම එකක් දකිනවා. ඒක දැකලා ඒ භික්ෂුන් එය කියන්නේ. ඒ භික්ෂුන්ගේ චෝදනා අභූත චෝදනා නෙමෙයි. එතකොට මේ කුණ්ඩ දාන ස්වාමීන් වහන්සේ ඇහුවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට එහෙම එකක් වෙන්නේ ඇයි? දාන ඔබේම වරද නිසා. මින් පෙර කාශ්‍යප බුද්ධ කාලේ ඔබ රුක්ෂ දේවතාවෙක් වෙයි හිටියා. ඒ කාලේ හිටියා ඊටාම සමගි සම්පන්න භික්ෂුන් වහන්සේලා දෙනමක්. එක භික්ෂුවක් වැඩිමල්, එක භික්ෂුවක් ඊට බාලයි. මේ භික්ෂුන් වහන්සේලාගේ තිබුණේ අසාමාන්‍ය සමගිය. හැම තිස්සේ මේ භික්ෂුන් වහන්සේලා දෙනම එකට ඉන්නවා. එකට දහම් කතා කරනවා. එකට පිණ්ඩපාතේ වැඩම කරනවා. මේ භික්ෂුන් වහන්සේලාගේ අසාමාන්‍ය සමගිය ගැන ඔබට විමසන්න හිතුණා. මේ භික්ෂුන්ගේ මේ සමගිය කැඩෙන්නේම නැති එකක්ද? විමසන්න හිතුණා.
එහෙම විමසන්න ඔබ පරීක්ෂාවක් කළා දවසක් මේ භික්ෂුන් වහන්සේලා දෙනම ගමනක් යනවා. වැඩිමහල් ස්වාමීන් ඉස්සරහින් යනවා. බාල ස්වාමීන් වහන්සේ පිටිපස්සේ යනවා. අතර මගදී වැඩිමහල් ස්වාමීන් වහන්සේට යම්කිසි බඩ අජීර්ණයක් ආවා. ඒ ප්‍රදේශේ පාළුයි. උන්වහන්සේ කිව්වා අනේ මේ ඇවැත්නි ඔබ වහන්සේ මගේ පාත්‍ර සිවුරු ඩිංගිත්තක් තියාගෙන මෙතන ඉන්න මම පොඩ්ඩක් මේ කැලෑ රොදට බැහැලා මගේ ටිකක් බඩ බුරුලුණා මම ශරීර කෘත්‍ය කරන් එන්න. උන්වහන්සේ අන්තං කැලේට බහිනකොට අර ස්වාමීන් වහන්සේ දැන් පාරේ වාඩි වෙලා ඉන්නවා. අර දේවතාව කල්පනා කළා හරි දැන් තමයි පරීක්ෂණය කරන්න හොඳම වෙලාව. මේ ස්වාමීන් වහන්සේ සමීපෙම තිබුණු පඳුරක මුවා වෙලා උන්වහන්සේගේ ශරීර කෘත්‍ය කරගත්තා. බඩ අජීර්ණයෙන් ශරීර කෘත්‍ය කරපු නිසා දැන් හොදලා කරලා පිරිසිදු කරගන්න ඕනේ. පහලින් ගලාගෙන යන වැහෙනවා යම් කිසි වතුර පාරක්. උන්වහන්සේ නැගිටලා එතෙන්ට වැඩම කළා පිරිසිදු කරන් එන්න. දැන් අර ස්වාමීන් වහන්සේ උඩේ ඉඳලා බලාගෙන මේ ස්වාමීන් වහන්සේ පහලට මෙහෙම යනවා පේනවා. මොහොතකින් උන්වහන්සේ ආපහු දැන් මෙහෙම එනවා පේනවා. ඒ එනවා පේනකොට උඩ ඉන්න ස්වාමීන් වහන්සේට පැහැදිලිව දර්ශනයක් පේනවා. ඒ ස්වාමීන් වහන්සේට පිටිපස්සෙන් ලලනාවකුත් එනවා. ඒ එන්නේ නිකන් සවුත්තු විදිහකට කොණ්ඩෙත් කැඩිලා ඇඳුමුත් නිකන් එහෙට මෙහෙට වෙලා සැකයක් හිතන ඒ කියන්නේ මේ ඇසුරු කිරීමක් වුණා කියලා හිතෙන ලීලාවකින් ආවා. අර සෝනස හොඳට බැලුවා අපේ මොකද්ද මේ මගේ හිතවත් භික්ෂුව ඒ කියන්නේ සීලේ වනස ගත්තද? හොඳට බැලුවා. ඒ බලන් ඉන්නකොට අර ඒ පිටිපස්සෙන් එන ස්ත්‍රී රූපය යම් දුරක් උඩට පෙනිලා ඊට පස්සේ නිකන් අර ස්වාමීන් වහන්සේට පේනවා මේ අර උඩ ඉන්න ස්වාමීන් වහන්සේ දැක්කොත් එහෙම ඒ නිසා මං යන්නම් කියලා ඉඟි කරලා වගේ හිමීට අයින් වෙනවා පෙවුණා. අර සංසේ මුකුත් දන්නේ. උන්වහන්සේ උඩට ආවා. පාත්‍ර සිවුරු ඉල්ලගත්තා. එහෙනම් ඇවැත්නි අපි යන්. අර ස්වාමීන් වහන්සේ පාත්‍ර සිවුරු මෙහිම ඇඟට දුන්නා ඔහොම. යන්ට ඔබ වහන්සේ යන්ට ඔබ වහන්සේ ගමන. ඔබ වහන්සේත් එක්ක ගමන් නැහැ මගේ. මං මේ මගේ පැවිදි ජීවිතේ මම බොහොම සීලවන්තව ගුණවන්තව ගත කරනවා. පාවිටොත් එක්ක මගේ ගමන් නැහැ. අර ස්වාමීන් වහන්සේට හිතා ගන්න බෑ. මේ තමන් එක්ක හිතවත් ආපු භික්ෂුව දැන් අමුතු වෙලා. උන්වහන්සේ කිව්වා වැන්නේ ඔබ වහන්සේ හුම්මට කතා කරන්න එපා. මම ඔබ වහන්සේට වඩා වැඩිමල් භික්ෂුවා. මම උපසම්පදාව ලැබූ දවසේ ඉඳලා මේ වෙනකන් මං සුළු ආපත්‍යයකටවත් වෙලා නැහැ. ඔබ වහන්සේ ඔහොම කතා කරන්න එපා. එතකොට මේ ස්වාමීන් වහන්සේ දැන් අර වැඩිමහල් භික්ෂුව සීලේ වනසගත්තා කියන තැනනේ ඉන්නේ. මේ ස්වාමීන් වහන්සේ බොහොම ලාමක වචනෙන් කිව්වා අනේ මේ ඔබ වහන්සේගේ මහාන වෙච්ච දවසේ ඉඳලා සීලය ගැන මට කියන්න දෙයක් නැහැ. මං අද දැක්ක එක හොඳටම ඇති. ඔබ වහන්සේ ගමන යන්න. ඔබ වහන්සේත් එක්ක මගේ ගමන්නේ. ඒ දෙන්නගේ තිබුණාද යම් තාක් තද හිතවත්කමක් ඒක සම්පූර්ණයෙන් බිඳලා ගියා. ඒකට කියන්න තියෙන වචනේ ඒක සම්පූර්ණයෙන් බිඳුණා ඒක. කැඩිලාම ගියා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා දෙනම එතනින් එහාට ගියේ දෙනමගේ ගමනක්. එක්ව ගියේ නෑ. දවසක් පොහොය කර්මයක් කරන්න සංඝයා එකතු වෙනකොට අර බාල භික්ෂුව දකින්නවා වැඩිමහල් ස්වාමීන් වහන්සේත් එතන ඉන්නවා. එදා මේ භික්ෂුව බොහොම දරුණු විදිහට චෝදනා කළා ඔබ වහන්සේ පරාජිකා වෙලා ඉන්න උන්වහන්සේ නම මගේ ඇස් දෙක ඉස්සරහනේ පරාජිකා වුණේ. කරුණා කරලා මේ පිරිසිදු සංඝයා අතරේ ඔබ වහන්සේ ඉන්න එපා. එතන ලොකු අරුබුදයක් හටගත්තා. අර දේවතාවට එතකොට තමයි තේරුනේ තමන් මේ පොඩිවට මේ පරීක්ෂණයක් කියලා කරන්න ගිහිල්ලා වෙච්ච අරුබුදේ. ඒ දේවතාවා අර චෝදනා කරන භික්ෂුන් වහන්සේගේ ළඟ පෙනී හිටලම කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ඔය හිතවත් වැඩිමහල් ස්වාමීන් වහන්සේ කිසි දෝෂයක් නැහැ.
ස්වාමිනේ එදා ස්ත්‍රී රුවක් මවාපාලා මමයි ওই වැඩේ කළේ. මට ඕනුනේ ඔබ වහන්සේලා දෙන්නාව මෙච්චර හිතවත්ව කොහොමද ඉන්නේ? මේ හිතවත්කම කැඩෙන්නේ නැද්ද කියලා ඔබ වහන්සේලා දෙන්නාව පරීක්ෂා කරන්න මට ඕන වුණා. මම ඒකයි ස්වාමිනේ ඔහොම එකක් කළේ. එතකොට මේ භික්ෂුන් වහන්සේ තේරුම් ගත්තා තමන්ට වැරදුනා කියලා. හැබැයි අර එදා ඇතිවෙච්ච අසමගිය ආයේ කවදාවත් සමගියක් බවට පත්ුන්නේ නැහැ. ඒ බාල ස්වාමීන් වහන්සේ ගිහිල්ලා වැඩිමහල් ස්වාමීන්සේගෙන් සමාව ගත්තා. ඔබ වහන්සේ දුස්සීල නැහැ. මට සමාව වෙන්න මේ වෙන මේකක් වෙලා තියෙන්නේ. හැබැයි ඒක ආය අර වචන පිට වෙලා ඉවරයි. ඊට පස්සේ ආය ඒක හදන්න බැරුව ගියා. සාමාන්‍ය විශ්වාසය කියන්නේ එහෙම එකන්නේ කොහොමුණන්නේ? විශ්වාසය හරියට නිකන් හොඳින් තැනූ මැටි කලේ වගේ. ඔය මැටි කලේ හොඳට තියෙනකන් හොඳා. ඕක බිඳුනොත් ආයෙ තිබ්බ වගේ නම් හදන්න බෑ. හොඳට තියෙනකන් හොඳයි. බිඳුනොත් හරි පොඩි ඉරිතැල්මක් හරි ගියොත් ආයෙක තිබ්බා වගේ හදන්න බෑ. ඔය මෙහි පාවිච්චි කරන්න ඉතින් ඔය කොහොමාරි මේ ලීක් එකක් නැති වෙන්න අලවලා කරලා ගන්න පුළුවන් වෙයි. තිබ්බා වගේ නම් හදන්න බෑ. ඒ වගේ තමයි විශ්වාසය. අර ස්වාමීන් වහන්සේලා දෙනමගේ විශ්වාසය බිඳුණා. එතනින් ඒ සම්බන්ධතාවය කැඩුනා. හැබැයි ඒ දෙනම වහන්සේලාම කාශ්‍යප බුද්ධ කාලේ රහතන් වහන්සේලා බවට පත් වෙලා සසර නිදහස් වුණා. මේ අනුන්ගේ සමගියක් චෙක් කරන්න ගියපු දේවතාවා තමයි දැන් මේ බුද්ධ ශාසනය ඇතුලේ දාන කියන නමින් මහාන වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා දාන තමුම්ම කරගත්ත පාප කර්ම දිරව ගන්න බැරුව විඳව දැන් ලැහැත්ති මේ ඉන්න භික්ෂුන් වහන්සේලාට සිල් ගුණ පුරන භික්ෂුන් වහන්සේලාට චෝදනා කර කර තව රැස් කරගන්නද කියලා හෙව්වා. එතකොට තමයි ඔය කුණ්ඩදාන ස්වාමීන් වහන්සේට තේරුනේ Tamanට ලොකු මේ කර්ම දෝෂකින් ගුටි කණ්ඩ වෙලා කියලා. කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ ඇහුවා ස්වාමීනි මොකද්ද මා කළ යුත්තේ? දාන. නිහඬ වෙන්න. වචන පිට කරන්න එපා. ඒ භික්ෂුන් මොනවා කිව්වත් නිහඬ වෙන්න. ඔබ වචන කතා කරන්න යන්න එපා. ලෝහ කලේ බිඳුනා වගේ නිහඬ වෙන්න. ලෝහ කලේ බිඳුනා වගේ කියන එක අදහස ඔය ලෝහ කලයක් සම්පූර්ණයෙන් සංවෘතව තියෙනකන් ඒක සාමාන්‍යයෙන් ගහපු ගමන් හඬක් නගනවා. බලන්න එහෙම නැද්ද කියලා. ලෝහ කලයක් සම්පූර්ණයෙන් හොඳට තියෙනකන් ඒකෙන් හඬ නැගෙනවා. ඒකට කොහොම තට්ටුවක් දැම්මද හඬ නැගෙනවා. මේ පැත්තකට ගැහුවොත් එහෙම ඒකේ යම්කිසි මේ ගිගුම් නාදයක් දෙනවනේ. ගන්ටාරේ වගේ ටංගාලා ඕකේ ගිගුම් නාදයක් දෙනවා. ඕක කැඩිලා ගියොත් කැබලි වුණොත් කෑල්ලකින් ඒ හඬ එන්නේ. ලෝහ කලේ බිඳුනා වගේ නිහඬ වෙන්න. කාටවත්ම නින්දා අපහාස කරන්න යන්න එපා. අනිත් අයගේ වචන ඉස්සරහා ඇවිස්සෙන්නේ නැතුව නිහඬව ඉන්න කිව්වා. බුදුරජාණන් වහන්සේගේ උපදේශය. ඒකට වෙන විකල්පයක් නැහැ. නිහඬව ඉඳීම ඇර ඒකට විකල්පයක් නැහැ. නිහඬව ඉන්න කිව්වා. නිහඬව ඉඳීම පිණිස අනිත් භික්ෂුන් වහන්සේලා චෝදනා පිට චෝදනා කරනකොට නිහඬව ඉඳීම පිණිස මොකක්ද උන්වහන්සේට තියෙන මේ ජවය? මම නිහඬව ඉන්නවා කියන හිත. මං ඇවිස්සෙන්නේ නැහැ. ඒ හිත. ඒ පූර්ව යෝජනාවෙන් නේද උන්වහන්සේ ඇවිස්සෙන්නේ නැතු ඉන්නේ. අන්තිමේ කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ එදායින් පස්සේ අර එහෙම භාග්‍යවතුන් වහන්සේත් කතා බහ කළා කියලා අර ස්ත්‍රීරුව නොපෙනී ගියේ නෑ. එදාට පස්සෙත් ඒ ප්‍රශ්නේ හේම තිබුණා. දැන් හැබැයි කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ වචනයක් කියන්නේ භික්ෂූන් මහා ලාමක කතා කියනවා. සෞත්තු කතා කියනවා. කුණ්ඩදාන ස්වාමීන් මොකුත් කියන්නේ උන්වහන්සේ නිශ්ශබ්ද වැහුන්නේ වගේ යනවා. අන්තිමේ දැන් භික්ෂුන් වහන්සේලාට තව මේ හිතට හරි මදි. මේක බුදුරජාණන් වහන්සේ ළඟට ගියා බුදුරජාණන් වහන්සේ විසඳුමක් ලැබුණේ නැහනේ. බුදුරජාණන් වහන්සේත් අන්තිමේ උන්වහන්සේගේ පැත්ත අරගෙනනේ. භික්ෂුන් වහන්සේලා ගියා පසේ නදී කෝසල මහ රජු මුණ ගැහෙන්න. ගිහින් රජුරවන්ට කිව්වා රජතුමනි මේක හරියන්නේ නැහැ. මෙහෙම අපේ අසපේ ඉන්න භික්ෂුවක් ඒ භික්ෂුව මේ පෙනි කාන්තාවක් වැසුරු කරනවා. දැන් අපිට වසලැජ්ජාව මිනිස්සු අපි ගැනත් හිතන්නේ ඔහොම.
මොකක් හරි මේකට කරන්න වෙනවා රජතුමනි. රජුරෝ ටිකක් කලබල වුණා. තමන්ගේ අමාත්‍යවරු කීප දෙනෙකුත් අරගෙන ඔයක දැන් භික්ෂුවට තේරුම් කරන්න බැරි නම් ඔය ගෑණිව අල්ල ගන්නම් මං කියලා ඔන්න ආවා. එද්දී කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ කුටියේ අර එළියේ තිබුණ පොඩි පිල් කෑල්ලක් පිල උඩ වාඩි වෙලා සිවුරක් මහනවා. රජුරෝ එනවා කට්ටියත් එක්ක. රජුරවන්ට පේනවා පැහැදිලිව ඒ කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ සිවුර මහන තැනට නුදුරේම ළඟට වෙන්න අර ස්ත්‍රියවත් වාඩි වෙලා උන්වහන්සේ සිවුර මහන දිහා බලන් ඉන්නවා. දැන් රජුරෝ සැපත් වෙනවා. රජුරෝ ළඟට සැපත් වෙනකොටත් මේ ස්ත්‍රිය කිසි ලැජ්ජාවක් නැතුව අරම ඉන්නකොට රජුරන් තව කේන්ති ගියා. රජුරෝ කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ දිහා බැලුවේවත් නැහැ. කෙලින්ම අර ස්ත්‍රියව ළඟට ආවේ. රජුරෝ ලං වෙනකොටම ඒ ස්ත්‍රී රුව නිකන් නැගිටලා කුටිය ඇතුළට ගියා වගේ එකක් වුණා. රජුරෝ තැනකින් ආපු වේගෙන්ම කුටිය ඇතුළට ගියා. කුටිය පොඩි කුටියක්. යන දොරින්ම තමයි එනවා නම් එන්න තියෙන්නේ. පොඩි මේ තනි දොරක් තියෙන කුටියක්. ජනේලයක් කියලා චූටිම චූටි ජනේලයක් තියෙන්නේ. පයින්න පුළුවන් එකක් නෙමෙයි. ඒ ස්ත්‍රියව ඇතුළට ගියාට දැන් රජුරෝ ඇතුළට යනකොට ඇතුලේ ස්ත්‍රියාවක් පේන්න නැහැ. රජුරෝ බැලුවා ඇඳ ඇතුලේ නැහැ. රජුරෝ පහළට බැස්සා. චුට්ටක් ඈතට ඇවිල්ලා බැලුවා. ඈතට ඇවිත් බලනකොට ආයෙ අර ස්ත්‍රී රූපේ තියෙනවා. රජුරන්ට තේරුණා මෙතන තියෙනවා නිකන් දෘෂ්ටි මායාවක් වගේ අමුතු එකක්. එකත් එකටම මේ භික්ෂුවගේ මොකක් හරි පාප කර්මයක් වෙන්න ඇති. රජුරෝ එතකොට තමයි කුණ්ඩදාන ස්වාමීන් වහන්සේට වැන්දේ. වැන්දලා කිව්වා ස්වාමීනි කොහොමද ඔබ වහන්සේ පහසුවෙන් සතුටින් ඉන්නවද? වරදක් නෑ රජතුමනි. ස්වාමීනි මට තේරෙනවා. ඔබ වහන්සේ කොහොමනම් සතුටින් පිළිවෙත් පුරන්නද? මේ ඔබ වහන්සේගේ සමීපයේ හැමතිස්සෙම ස්ත්‍රී රුවක් සැරිසරද්දී. ස්වාමීනි ඕක ඔබ වහන්සේගේම කර්මයක් වෙන්න ඇතිනේ. ඔබ වහන්සේ අදින් පස්සේ ගමට පිණ්ඩපාතේ වඩින්න එපා. ඔබ වහන්සේ අදින් පස්සේ සංඝයා අතරට එන්නත් එපා. ස්වාමීනි ඔබ වහන්සේ කුටියට වෙලා ඔබ වහන්සේගේ ශ්‍රමණ ජීවිතේ වැඩේ හරියට කරගන්න. ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙයි. මං ස්වාමීනි මගේ සේවකයෙකුගේ අතේ ඔබ වහන්සේට කුටියටම දාන එවනවා. රජුරෝ ඒ කුණ්ඩදාන ස්වාමීන් වහන්සේට උදව් කරන්න ඉදිරිපත් වුණා. ඊට පස්සේ රජුරවන්ටත් කතාවක් හැදුණා ටික දවසක් යනකොට. දැන් මහරජුරවන්ට අපි මේක විසඳන්න දුන්නා. දැන් අන්න මහරජුරෝ දන් අදිනවා යාගේ කුටියට කියලා. ඔය කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ වීරිය වැඩුවා. නිහඬව වීරිය වැඩුවා. භික්ෂුන්ගෙන් අහන්න ලැබෙන දේවල් සමහරව ඉතින් භික්ෂුන් කුටියට සමහර පාලනයක් නැති භික්ෂුන් වහන්සේලා ගල්පවා ගහන්න ඇතිනේ. ඔක්කොගෙදිම උන්වහන්සේ පාලනය වුණා. ඇවිස්සුන්නේ. අවසානයේ ගෞතම සාසනයේ සෞඛ්‍යලසුන් නසා රහතන් වහන්සේ බවට පත් වෙනකොට ඒ ස්ත්‍රී සෙවණැල්ල එදා නොපෙනී ගියා. එනිසා අපේ දිවි ගමන හදා ගන්නකොට පින්වතුනේ අපිට හරිය උපකාර එකක්. අපේ ළඟ තියෙන ඇවිස්සෙන්නේ නැති ස්වභාවය. ඇවිස්සෙන්නේ නැතුව ඉන්න නම් අපිට ඒකට ගොඩක්ම උදව් වෙන දෙයක් තමයි මං ඇවිස්සෙන්නේ නැහැ කියලා තමන්ටම කරගන්න යෝජනාව. ඉතින් මේ උතුම් අර්ථය හොඳට හදවතට ගන්න. මේ අර්ථය හොඳට හිත් දරාගෙන තමන්ගේ ජීවිතය හැඩගැස්වුව ගත්තොත් ශාසනය තුල දියුණුවක් ලබන්න මේක ඒකාන්තකට උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි භික්ෂුවක් ඉන්නවා නම් ඇහැට පේන රූප ඉවසිය හැකි, දරාගත හැකි, කනට ඇහෙන ශබ්ද දරාගත හැකි, ගඳ සුවඳ දරාගත හැකි, රස පහස දරාගත හැකි භික්ෂුව ආහුනේය වන්නේය, පාහුනේය වන්නේය, දක්ඛිනේය වන්නේය, අංජලීකරණීය වන්නේය, ලොවට උතුම් පින්කෙත වන්නේය කියලා. ඒ නිසා මේ උතුම් දහම් අරුත හදවතේ දරාගෙන අපටත් ගෞතම සාසනය තුල පිළිවෙත් පුරා මේ බුදු සසුනේ පිහිටක් ලබන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.